හැලෝ යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ රෙක්ටිෆයර් ඩයෝඩ් ඒ කියන්නේ සුදු කරන ඩයෝඩ් චෙක් මල්ටිමීටරෙන් චෙක් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි යාළුවනේ අපි පටන් ගමු. මම මුලින්ම මල්ටිමීටරය ඕන් කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති එක වැටලා තියෙනවා. මම එක ඩයෝඩ් එකක් චෙක් කරගෙන පෙන්නන්නම්. මුලින්ම මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සුදු පාට ඉරක් තියෙන්නේ. ඒ පැත්ත මේ මල්ටිමීටරේ ඒ පැත්තට මේ මල්ටිමීටරේ කළු පාට ප්‍රොබ් එක මම තියනවා. මේ විදිහට. ඊට පස්සේ මේ රතු පාට ප්‍රොබ් එක තියෙන්නේ. ඒක මම තියනවා මේ සුදු පාට ඉරක් නැති පැත්තට. ඕගොල්ලන්ට පේනවා ඇති අගයක් සටහන් වෙනවා. ඒ වගේම මම අනිත් පැත්තටත් තියලා බලනවා. ඔයගොල්ලන්ට පේන ඇති කිසිම අගයක් සටහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඩයෝඩ් එක හොඳයි. ඩයෝඩ් එකකින් විදුලිය ගමන් කරන්නේ එක පැත්තකට විතරයි. මේක දෙපැත්තටම රීඩින් පෙන්නනවා නම් මේ ඩයෝඩ් එක හොඳ නැති විදියට තමයි ගණන් ගන්නෙ. අපි තව ඩයෝඩ් එකක් චෙක් කරමු. ඒකත් මම අර විදිහටම රතු පාට ප්‍රොබ් එක මේ සුදු පාට ඉර නැති පැත්තට තියනවා. කළු ප්‍රොබ් එක මේ සුදු පාට ඉර තියෙන පැත්තට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඒකෙත් රීඩින් පෙන්නනවා. ඊට පස්සේ මම ඒකත් අනිත් පැත්තට තියලා බලනවා. ඩයෝඩ් එකේ අග්‍ර දෙක මාරු කරලා මේ විදිහට. ඒ ඩයෝඩ් එකත් හොඳයි. දෙපැත්තට රීඩින් පෙන්නනවා යාළුවනේ මේ ඩයෝඩ් එක හොඳ නැහැ. තවත් ඩයෝඩ් එකක් තියෙනවා. මම ඒකත් චෙක් කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති සුදු පාට ඉර තියෙන පැත්ත රතු පාට ප්‍රොබ් එකට තිබ්බහම රීඩින් පෙන්නන්නේ නැහැ. මම අනිත් පැත්තට තියනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති රීඩින් පෙන්නනවා. ඉතුරු ඩයෝඩ් ටිකක් මම චෙක් කරගෙන පෙන්නන්නම්. ඒකෙත් රීඩින් පෙන්නනවා. අනිත් පැත්තට තියලා බලමු. ඒ ඩයෝඩ් එකත් හොඳයි. ඒකත් අනිත් පැත්තට තියලා බලමු. ඒ ඩයෝඩ් එකත් අවුලක් නැහැ. හරි යාළුවනේ එහෙනම් මම අදට සමුගන්නවා. පොඩි වීඩියෝ එකක් වෙයි. එච්චර හිතන්න එපා. මගේ channel එක subscribe කරන්න. එතනින් එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් මම අදට සමුගන්නවා. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝ ඩයෝඩ් එක check කරද්දි තව දෙයක් මතක තියාගන්න ඕනේ. මේ මල්ටිමීටරේ තියෙන්නේ. මල්ටිමීටරේ මේ ඩයෝඩ් මාක් එකට දාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.